වින්ඩෝස් වාට එපා වෙලාද වින්ඩෝස් නැසවාගේ PC එකයි ලැප්ටොප් එකයි හිර වෙනවාද නැත්තම් වින්ඩෝස් වල අප්ඩේට් ඇවිල්ලා ස්ටෝරේජ් එක ෆුල් වෙලාද නැත්තම් වින්ඩෝස් ඩිඇක්ටිවේට් වෙලා සයිඩ් එකේ යටින් වැටෙන මගුල් හැමතිස්සෙම වැටෙනවාද මොකක් හරි හේතුවක් නිසා වට වින්ඩෝස් එපා වෙලා නම් ඔයාගේ විසඳුම තමයි Linux. ඉතින් Linux කියන්නේ මොකද? ඔයා කාදාකත් Linux කියන්නේ මොකද කියලා අහලවත් නැත්තම් Linux කියන්නේත් Windows වගේම තවත් ඔපරේටිං සිස්ටම් එකක්. හැබැයි Windows වගේ මේක සල්ලි දීලවත් කවුරුත් මේකේ Microsoft වගේ අයිතිකාරයෙක්වත් Linux වලට නැහැ. Linux සම්පූර්ණයෙන් open source. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට ඕනම විදියකට මේක free use කරන්න පුළුවන් තමන්ගේ කැමැත්ත අනුව. ඒ හින්දා මේ ගොඩාක් distributions තියෙනවා. ඒ කියන්නේ මේක free open source හින්දා ගොඩක් අය මේ Linux එක අරගෙන එක එක තවත් OS systems හදා තියෙනවා. ඉතින් අපි මේ OS distributions තමයි ගොඩක් අයට use කරන්නේ. කෙලින්ම Linux නෙමේ. හැබැයි Linux වලින් based වෙච්ච තවත් distributions. ඉතින් ගොඩක්ම popular ඒවා තමයි Kali, ඊට පස්සේ Ubuntu, ඊට පස්සේ තව තියෙනවා Mint OS වගේ ගොඩක් distributions තියෙනවා. Windows වල අපේ සම්පූර්ණ system එක lock කරලා තියෙනවා. Windows වල Microsoft වලට විතරයි අයිති තියෙන්නේ ඒක වෙනස් කරන්න. හැබැයි Linux වල එහෙම නෑ. Linux ඔයාට ඕන නම් වෙනස් කරන්න, ඔයාට තේරෙනවා නම් වෙනස් කරන්න. සම්පූර්ණයෙන් OS එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් අමාරු දෙන්න තැන වෙනස් කරන්න තේරෙන්නේ නැති ගොඩක් වෙලාවට අපි simple දැන් මම ඔය කෙනෙක්ට OS Linux එකක් අරන් වෙනස් කරන්න හරි අමාරු මොකද මට එච්චර දැනුමක් නැහැ. හැබැයි දැනුම තියෙන අයට පුළුවන් ඒ වගේ අලුතෙන් වෙනස් කරන්න. ඉතින් Ubuntu කියන්නේ තියාගත්තා තමයි ඒගොල්ලෝ අරගෙන Linux base code එක අරන් ඒක ඒගොල්ලෝ add කරලා දේවල් අරන් කරලා තමයි Ubuntu හදලා තියෙන්නේ. ඉතින් ඒකේ Ubuntu එක තවත් පොඩ්ඩක් වෙනස් කරලා හදපුවා තමයි Mint OS එක කියන්නේ. ඉතින් ඔය වගේ තමයි distributions කියන්නේ එක කට්ටිය අරන් එක කෑලි add කරලා එක කෑලි අයින් කරලා අන්නේම හදපු OSs තමයි Linux වල distributions කියන්නේ. හරි දැන් Linux කියන්නේ මොකක්ද කියලා basic idea එකක් තියෙනවා. ඉතින් ඇයි Linux Windows වලට වඩා හොඳ? Linux free ඕනම දෙයක් හොඳයි කියන්නේ. ඉතින් Linux වල Windows වගේ වලට මොකක්වත් payment එකක්වත් subscription එකක්වත් මුකුත් ගන්න දෙයක් නැහැ. නිකන් ඔය කැමති Linux distribution එකේ නම ගහන search bar එකේ Ubuntu වෙන්න නැත්නම් Mint OS ඕනම දෙයක් search කරාම ඔයාලට ටක් ගාලා ඒකේ website එක download කරගන්න විතරයි තියෙන්නේ. කිසිම සල්ලි ගෙවීමක්වත් subscription මුකුත් නැහැ. අනිත් දේ තමයි Linux fast and lightweight. ඒ කියන්නේ අපිට Windows වල ගොඩක් updates තියෙනවා, ගොඩක් software තියෙනවා, ඊට පස්සේ ගොඩක් මේක එක ඇතුලේ components තියෙනවා. මේ ඔක්කොටම ගොඩක් space එකයි, ගොඩක් RAM එකයි ඕනි. ඉතින් ගොඩක් ඕකේ තියෙන්නේ අපිට අත්‍යවශ්‍ය කරන දේවල් විතරක් හින්දා Linux එක ඔයාලට පරණ ලැප්ටොප් එකක් හරි කම්පියුටර් එකකට උනත් Linux දාලා super fast use කරන්න පුළුවන්. SSD එකක් නැතත් HSD එකකින් වුණත් Linux එකක් use කරන්න පුළුවන් සාමාන්‍ය විදියට. කියන්නේ කිසිම හිරවිල්ලක් නැතුව සාමාන්‍ය use කරන්න පුළුවන්. පොඩක් on කරද්දී පොඩක් හිර වෙයි HSD ගන්න use කරන්නේ. හැබැයි on කරාට පස්සේ කිසිම අවුලක් නැහැ. use කරන්න පුළුවන්. ඔයාලට 4GB memory එකක් උනත් ඇති. 4GB memory එකකුයි 500GB SSD HDD එකකුයි ඕනටත් වඩා ඇති Linux distribution එකක් run කරන්න. සාමාන්‍ය Ubuntu එකක් කිසිම ප්‍රශ්න නැතුව run කරන්න පුළුවන්. basic user කෙනෙක් නම් normal videos බලනවා, normal internet යනවා, පරණ hardware machine එකක් උනත් use කරලා මේ OS එක run කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් අනිත් ප්‍රධාන දේ තමයි මේක සම්පූර්ණයෙන් වට privacy එක තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ හිතන්නේ එහෙම කොහොමද වෙන්නේ? Windows වල security එක අනිවාර්යයෙන් වැඩි වෙන්න ඕනේ Linux වලට වඩා. මොකද Windows අපි සල්ලි දීලා ගන්න නැහැ. ඒකේ security එක වැඩි නැද්ද කියලා. එතන ප්‍රශ්නේ වෙන්නේ ගොඩක් වෙලාවට ඔයා personal data Microsoft වලට දෙන්න කැමතිද නැද්ද කියන එක. දැන් ඉස්සරහට AI එනවත් එක්ක අනිවාර්යෙන් ඔයාගේ Windows වලට AI integrate වෙලා ඉන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔයාගේ personal data AI එක ගන්නවා. ඒ කියන්නේ Microsoft ගන්න data share කරන්න කැමති නැති අයට Linux හොඳයි. මොකද Linux වල කාටවත් data අරම මේව දෙන්න ඕනේ නැහැ. ඒකට තවත් security වැඩි වෙන හේතුවක් තමයි සාමාන්‍ය virus අරම මේව හදද්දි ගොඩක් අය හදන්නේ Windows වලට compatible වෙන්න. මොකද ලෝකේ ගොඩාක් කට්ටිය use කරන Windows. ඉතින් virus එකක් හදනවා නම් ගොඩක් කට්ටිය කරන්නේ ඒක Windows වලට හදන එක තමයි. ඉතින් Linux වල සාමාන්‍යයෙන් virus අරම malware virus අරම හැදෙන එකත් අඩුයි. ඒ හින්දා ඒ පැත්තෙන් බලුවම ඒ security එකත් වැඩි. අනිත් ලොකුම දේ තමයි updates. Windows වල update එකක් ආවම download කරන්න ගියේ හැමතිස්සෙම එනවා. ඒක මේ පොඩි updates නේ පට්ට ලොකු update storage එක මදි නම් එහෙම ජීවිතේ පාවෙන අප්ඩේට් කරන්න. හැබැයි Linux වල එහෙම නැහැ. ඔයාලා ඕන්න අප්ඩේට් කරන්න පුළුවන්, ඕන්න නැත්නම් අප්ඩේට් නොකරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක කියන්නෙත් නැහැ අප්ඩේට් කරන්න කියලා. ඔයාලා ඕන්න විතරක් අප්ඩේට් කරගන්න ඕනේ. මම කැමති තවත් ලොකුම මේකේ ෆීචර් එකක් තමයි දැන් අපි Windows වල මොනවද ඩවුන්ලෝඩ් කරනවා කියන VSE කිය
VLC ඩවුන්ලෝඩ් කරනවා සර්ච් කරලා Chrome එකට ගිහිල්ලා ඊට පස්සේ VLC වෙබ්සයිට් එකට ගිහිල්ලා එතනින් ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ ඒක ඉන්ස්ටෝල් කරලා අරමයා කරලා ඔක්කොම ගන්න බෑ. හැබැයි Linux ඔච්චර අමාරුවක් නෑ. කෙලින්ම ගියා ටර්මිනල් එක හැවුවා install VLC කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. එකපාර ඉන්ස්ටෝල් වෙනවා. පොඩි කෝඩ් කැඩලක් ලියන්න තියෙන. ඉතින් මහලුකු දෙයක් නෑ. ඒක දන්නේ නැත්නම් ChatGPT ගියා මේ VLC ඩවුන්ලෝඩ් කරන්න කෝඩ් දෙන්න ගිහම මේකෙන් දෙයි install apt vlc මොකක් හරි කියලා. ඒ වගේම හරි දෙයක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. තප්පර ගානේ full process එකම අපිට එක line එකකින් කරන්න පුළුවන් Linux වල. හැබැයි දැනගන්න ඕන ප්‍රධානම දේ තමයි Linux කියන්නේ Windows නෙමෙයි. Windows වල සාමාන්‍යයෙන් තියෙන ගොඩක් features Linux වල නැහැ. ඒකට games උත් ඉස්සර Linux වලට තිබ්බේ නැහැ. මොකද ගොඩක් අය games ඔක්කොම ගොඩක් අය Linux පාවිච්චි නොකරින් හේතුවක් වුණේ තමයි ඉස්සර ගොඩක් වෙලාවට එක එක ඒගොල්ලන්ට අවශ්‍ය කරන software ප්‍රධානයෙන්ම games වගේ දේවල් develop කරලා තිබ්බේ නැහැ Linux වලට compatible වෙන විදියට. හැබැයි දැන් ගොඩක් සාමාන්‍යයෙන් කට්ටිය Linux use කරන හින්දා දැන් කාලේ games උනත් compatible වෙන්න තමයි හදලා තියෙන Linux වලට. ඉතින් game ගහන එක කියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය Steam එකේ තියෙන game ගොඩක් දැන් කාලේ Linux එකේ ගහන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොඩ්ඩක් crack download කරද්දී කඩේට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක වෙන ප්‍රශ්නයක් මට අදාළ නැහැ. අනිත් දේ තමයි ඔයා Linux වලට මාරුනහම Microsoft වලින් දෙන ඔය PowerPoint ඊට පස්සේ Office වගේ features කිසිම දෙයක් Linux වල නැහැ. Linux වල ගොඩක් වෙලාවට තියෙන්නේ ඒ Microsoft වලින් දෙන සල්ලි දීලා ගන්න ඕන software වෙනුවට තියෙන වෙනත් open source system තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. example එකක් විදිහට ගත්තොත් එහෙම Microsoft Office එක වෙනුවට Linux වල ගොඩක් වෙලාවට තියෙන්නේ LibreOffice එක. ඒකත් Microsoft Office එක වගේම හැබැයි open source. ඒකේ සම්පූර්ණයෙන් free ඔක්කොම. ගොඩක් වෙලාවට Linux distribution එක සාමාන්‍යයෙන් auto install වෙලා ඉන්නේ. ඉතින් ඔයාට ඔයාගේ documents අරම ඔක්කොම copy paste කරලා කෙලින්ම use කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ ගොඩක් වෙලාවට. ඒ වගේම තමයි අනිත් software වලටත් ගොඩක් සල්ලි දීලා පාවිච්චි කරන්න තියෙන software මේකේ ගොඩක් වෙලාවට open source එක තමයි තියෙන්නේ. එකම ප්‍රශ්නේ වෙන්නේ Linux වලට ගොඩක් apps අරම මේවා design කරලා නැහැ. මොකද ගොඩක් අය use කරන Windows හින්දා ඔයා මොකක් හරි company එක හරි මොකක් හරි වැඩ කරනවා නැත්නම් ඔයා specific මොකක් හරි software එකක් use කරනවා නම් ඒකෙන් ඔයාට අවශ්‍ය කරන දේවල් නැති වෙන්න පුළුවන්. මොකද ඒවා ගොඩක් කරලා හදලා ඇත්තේ Windows වලට. ඒවා මේ Linux එක්ක compatible නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක Linux වල ප්‍රශ්නේ නෙමෙයි. ඒ software එක හරි app එක හදපු එකේ ප්‍රශ්නය. මොකද ඒගොල්ලෝ හදලා තියෙන එක Windows වලට compatible වෙන්න. අනිත් දේ තමයි සාමාන්‍යයෙන් user friendly මදි වෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම පටන් ගද්දී Windows වල වගේම use කරන්න ලේසි වෙන්නේ නැති වෙන්න පුළුවන් මුලදී. මොකද එකපාරටම අවුරුනාම තේරෙන්නේ නැහැ මොකද්ද මේක වෙන්නේ කියලා. හැබැයි තේරෙන්නේ නැද්ද තියන YouTube tutorials තියෙනවා. අරමයා බලලා ඉක්මනට දැනගන්න පුළුවන්. පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ සමහරක් දේවල්. එකපාරටම Windows වගේ පටන් ගත්තම පාවිච්චි කරන්න යන්න පොඩ්ඩක් අමාරුයි. ඒ හින්දා එකපාර Windows වල Linux වලට මාරු වෙන්න යන්න එපා. මම recommend කරන්නේ virtual machine එකක් use කරන එක. virtual machine එක කියන්නේ දැන් ඔයාගේ Windows OS එකේ තියෙද්දිම ඔයාලට පුළුවන් මේ virtual machine කියන එක download කරලා මේක හරහා ඔයාලට use කරන්න පුළුවන් Linux machine එකක්. ඒ කියන්නේ මේක ඔයාගේ දැන් තියෙන system එකේම resources use කරලා තවත් කම්පියුටර් ඇතුළේ තියෙන වගේ දෙයක් තමයි මේකෙන් වෙන්නේ. ඉතින් මේකෙන් ඔයාලට නිකන් බේසික් අයිඩියා එකක් ගන්න පුළුවන්. කවදාකවත් වෙනම OS එකක් use කරලා නැත්නම් මේ Linux එක මොන වගේද මේක කොහොමද මේවා තියෙන්නේ ඔයාලට මේක වැඩක් කරගන්න පුළුවන් මේක අයිඩියා එකක් ගන්න virtual machines use කරන්න පුළුවන්. virtual machine වලට ගොඩක් ඒවා use කරන්න හදන්න පුළුවන්. virtual machine ගොඩක් වගේ storage එක ඉඳ තියෙනවා ඔයාලට එකපාර 100ක් හරි හදා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයාලට ගොඩක් distributions try out කරලා බලන්න පුළුවන්. මේක හොඳයිද මේක හොඳයිද මට මේක ගැලපෙනවද මේක ගැලපෙන්නේ නැද්ද කියලා අන්න ඒක දැනගන්න ඔයාලට virtual machine එක use කරන්න පුළුවන්. දැන් කරන්න තියෙන අනිත් ක්‍රමය තමයි SSD එක හරි HDD එක හරි මොකක් හරි එකකට Linux එකක් install කරලා ඒකෙන් dual boot කරලා ඒතකොට ඔයාලට Windows එකත් run කරන්න පුළුවන්. අවශ්‍ය වුණාම Linux එකට මාරු වෙන්නත් පුළුවන්. දැන් මගේ තිබ්බා පරණ laptop එකක්. ඒකේ තිබ්බේ 4GB memory එකකුයි 500GB HDD එකකුයි. ඉතින් ඒකේ ඔරිජිනල් තිබ්බේ Windows 7 එකක්. Windows 7 එක on වෙන්නත් වෙලා යනවා. ඊට පස්සේ on කරලා පස්සේ ඒක අඩුවන ඉන්ටර්නෙට් යනවාද Chrome එකේ tab දෙකක් තුනක් open කරන සම්පූර්ණ system එකම lag වෙන්න ගන්නවා. කිසිම මගුලක් එක්ක කරගන්න බෑ. ඉතින් මම මේකට කරේ මම ඒකේ සම්පූර්ණ Windows අයින් කරලා ඒකට Linux දැම්මා. Linux වල මම දැන් Windows එකේ දැම්මා. මම ඉස්සෙල්ලා මේක run කරේ SSD එකයි 4GB memory එකම විතරයි. ඒක on වෙද්දි පොඩ්ඩක් හිර වෙන්න ගත්තා. මොකද SSD එකට පොඩ්ඩක් boot load වෙන්න පොඩ්ඩ වෙලා යනවා. ඒ හින්දා ඒක එහෙම වුණේ. හැබැයි on වුණාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට පාවිච්චි ගන්න පුළුවන්. tabs ඕන
5-6ක් views ගන්න බලන් කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද RAM එක පොඩ්ඩක් තාමත් limitation එකක් යම RAM එක 4GB හින්දා මම කියන්නේ HSD එකක් එක්කනේ ඔයාලා SSD ගන්න තියෙන කොහොමවත් කිසිම ප්‍රශ්නයක් නැහැ Linux distribution එක download කරලා සම්පූර්ණ use කරන්න බලන් කිසිම හිරවිල්ලක් වෙන්නේ නැහැ ඔයාලා minimum 4GB memory එකක් ඕනට වඩා ඇති ඉතින් ඒකයි මම කියන්නේ Linux වල දැන් Windows 10 එකක් කවදාකවත් 4G memory එකකුයි SSD එකකුයි run කරන්න බෑ ජීවිතේ පාවෙනවා මොකද ඒකේ updates run කරන්න ඕනේ ඊට පස්සේ activate කරන්න ඕනේ ඒකේ අනවශ්‍ය මගුල් ගොඩක් දේවල් තියෙනවා ඒ ඔක්කොම කරද්දී storage එකත් පිරලා memory එකත් පිරලා වැඩක් කරගන්න බෑ ඒක හැබැයි Windows Linux වල එහෙම නැහැ ඔයාලට කිසිම ගේමක් නැතුව මේකෙන් වැඩ ටික ගන්න පුළුවන් අත්‍යවශ්‍ය කරන. ඉතින් දැන් මගේ මේ ලැප්ටොප් එක ගත්තොත් මම මේ ගොඩක් modify කරලා තියෙනවා මම මේකට Mint OS දැම්ම හැබැයි මම එක modify කරලා මට අවශ්‍ය කරන මම මේ product එහට මේකට ගිහිල්ලා commands වලින් ඒවා මේ script අරම හරියලා හැම එකේ හදලා තියෙනවා මට අවශ්‍ය කරන දේවල්. ඉතින් ඒ වගේ ඕගොල්ලන්ටත් මම දැනගෙන මේ කිසි දෙයක් කරේ මම ඔක්කොම YouTube tutorials බලලා මම තමයි කරන්නේ. මේ වගේ සම්පූර්ණයෙන්ම Linux එක download කරලා මේක පටන් ගත්තොත් කැතයි වගේ නම් අලුතෙන් එක themes වල මේ දාලා ඔක්කොම හදන්න ඕනේ. Windows එක ගත්තොත් Windows එකේ සාමාන්‍යයෙන් theme එක මාරු ගන්න පට්ට අමාරුයි ගොඩක් දේවල් කරන්න ඕනේ. ඒකත් ගොඩක් normally කරගන්න බෑ. ඕන්න පුරන්න color එක වෙනස් කරන්න Windows එකේ wallpaper වෙනස් කරන්න විතරයි පුළුවන්. හැබැයි Linux වල එහෙම නෑ සම්පූර්ණ ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. ඉතින් මම දැන් මේ Linux එක දැන් මාස 6ක් විතර වගේ පාවිච්චි කරනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේකේ තියෙන එකම අවුල තමයි මේක CapCut නැහැ. නැත්තම් CapCut එක use කරන්න මම Windows වලට එන්න ඕනේ. නැත්නම් ඒක තමයි තියෙන එකම අවුල. නැත්තම් මේ Linux එක කිසිම අවුලක් නැහැ. හොඳට use කරන්න පුළුවන්. අවශ්‍ය කරන හැමදාම තියෙනවා මේකේ OBS තියෙනවා, game ගහන්න පුළුවන්, වීඩියෝ බලන්න පුළුවන්, Chrome use කරන්න පුළුවන්, documents වල මේවා තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. හිර වෙන්න මුකුත් නැහැ මොකද මේක SSD එකක් වගේ දැන් මම superior run කරන්න පුළුවන් 4GB RAM එකක් උනත් ඇති. ඉතින් ඕගොල්ලන්ට හිතනවා Windows මල කරදරයක් කියලා. දැන් මම Linux වලට මාරු වෙන්න. එහෙනම් දැනට bye bye.